කියන්න. දෙපා විදිහට ඔබ කියපන් අද දවස මොන වගේ දවසක්ද අපි මොකද්ද කරන්නේ? මේ පයිලට් එක යන්න හදන්නේ. වෙබ්සයිට් එකේ යන්න කලින් යන පයිලට් එක. ඉතින් මේ උදේන කියලා බලද්දි වහිනවා. ඒතර මං හිතුවේ යන්න බැරි වෙයි කියලා. ඒවට පයිලට් එකේ යන් කියලා ඊට පස්සේ කොහොම ආවිලා තිබ්බා. ඉතින් තමයි ටිකක් දවසේ කියලා කියන්නේ. ඔබ කිව්ව මොකක්ද? මේ පැත්තේ යන්නේ ගෑන් ළමයි කියලා නෑ උන් යනවා. ගිහිල්ලා බලමු අපි. නෑ පාර තියනවනේ කොහොම? මොකක්ද කිව්වේ? අපඩ වගේ ඉන්නවනේ. කරට බලුවන් නැත දීලා එහෙම උඩට ගන්න. ඉතින් උඩකට වරෙන්න. නවත්තන්න හිතන්නේ පළවෙනි දෙවෙනි බ්‍රේක් එක ගන්න හිතගෙන මෙතන හන්තාන අපල් මේ ලොච් එක ඒක මෙතන දෙවෙනි බ්‍රේක් එක කරක් ඉතින් නවා යන්න පටන් ගන්නෙ හන්තාන හයික් එක වඩා ගන්න මෙතනින් ඕලා ගානේ බීම් එක දෙනවා දැන් වඩා මේක හදන් දෙන්නේ Pedana itu dah. Lagi yakin dah nak tengok. Kena. Parada. අතන මං ඉන්න පුළුවන්. අපේ පාර තියෙන්නේ මේ පැත්තෙන් උඩට. මේ පැත්තට ගියොත් වෙන කොහේ හරි යන්නේ. ඒක නිසා පුළුවන් තරම් රැළත් එක්කම යන්න නැත්නම් අතර මං වෙයි. පයිලට් එකේ ගියපු එක්කෙනෙක් මෙතන නතර වෙලා ඉඳී මේ කට්ටියව පාර පෙන්නන්න. නැත්නම් මේ පැත්තට ගියොත් වෙන කොහෙන් හරි යයි. මේක තමයි අපි යන්න ඕන පාර. ඔව් කෙලින් උඩට පාර. අපි දැන් නැවත ඉන්නේ මේ ලොජ් එකේ ඉඳලා අපේ ගෙදර පොඩක් හැක්කුණා මේ වවුලන්න මේ ලෝකේ යනවා වගේ පාරකුත් තිබ්බා ඒක දැන් දිටි උරදී වෙලා ගියාද කියලා තිබ්බා තාම මුලා අපි පටන් ගත්ත ඉතින් මම තාම යනවා Anderson's news, see Anderson's. Udah lewat jam. Make Anderson's news cute no.
මේ අපි ආයෙ දැන් අපි හන්තා ලොච්චිය පාරනේ. දැන් මෙතනින් පාරක් සෙට් වෙනවා සරසයිගම පැත්තේ කියන පාර. සරසයිගම පැත්ත. ඊට පස්සේ අර ඈතට පේනවා අම්බුලෝ කන්ද. අම්බුලෝ කන්ද ඊට පස්සේ මේ පැත්තේ කඳුරේ එන්න එක පේනවා. කොහොම මෙතනින් තමයි සරසයිගම පාරේ එන්නේ. අපි යන්නේ මෙතනින් ගිහිල්ලා අර ඈත පේන පුලන් කපුලට තමයි යන්න තියෙන්නේ. දැන් අපි ආවේ මේ CB2 වලින් අවසාන තැනට ආවා. ඒතකොට කැම්පස් එකේ සීමාව ඉවර වෙන්නේ මෙතන. කැම්පස් එකේ සීමාව මේ කළු ගහලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් එනකොට. ඉතින් කැම්පස් එකේ සීමාව ඉවරයි. ඉතින් තමයි අපි යන්න පටන් ගන්න මේ හන්තාන හුණන් කපුලට යන්නේ. ඒතකොට මේ සීමාවෙන් පස්සේ කැම්පස් සීමාව නෑ. ඒතකොට හන්තාන කැලේට තමයි අයිති වෙන්නේ. ඒක ඉස්සර ඉබල්. සෑරි සෝක එක මේකට මේ දැන් අපි ආපු පාරේ මේ ගහක් කඩන් වැටලා තියෙනවා. අපි දන්නේ නැහැ අර පිට සුඹුරාට පස්සේ කොහොමද ගහක් කඩන් වැටලා තියෙනවා මේ එන්නේ පාර අපි තියෙන රූට් එකේ. ඒකට එතනින් එන්න ගෑල්ලමඩ එහෙම එන්න අමාරු නම් මොකද? සුනන්දරත් එන්න බෑනේ. සුනන්දරත් එන්න බැරි නේ. කඩේ මේ තව වෙන පාරක් තියෙනවා. අපි ඒක බලන්න පෝරු අත්තක් කඩන් වැටලා තියෙනවා මේ ඒක අයින් කළා තමයි එන්නේ බලමු. එදාට අපි ඒක ලේසි බුලුව මිහිර අරන් එමුනේ කට්ටිය. අනිත් එක වැදගත් දේ තමයි මෙහෙ ඉන්න කූඩැල්ලෝ නිකන් අර මේ ඒ කියන්නේ සත්‍ය කූඩැල්ලෝ ඉන්නේ මෙහෙ තමයි. මේ පොඩක් බැලුවොත් බලන්න පුළුවන් මේ ඉන්නේ උන් වෙන සයිස්. ඒ කියන්නේ ඇඟිලි පුරකක සයිස් විතර කූඩැල්ලෝ ඉන්නේ. ඒක නිසා අර ඕන කරන දේවල් ලෑස්ති කරගන්න තමයි ඉන්නේ. ඒ නිකන් අර දුවන් ඇවිල්ලා කන සයිස්. ඔව් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඇඟිලි පුරකේ සයිස් තමයි ආදින්නේ. අපි මේ වයින් කරලා ලොකුයි. ඒ වෙන මෙච්චරක් විතර ඇඟිලි පුරකේ සයිස් මගේ ඇඟිලි. ඒ ඔය පොඩි එකෙක් හරි අපි ආවා හුලං කපොල්ලට. මෙතන තමයි ඉතින් අපි වැට්ටයික් කියලා මෙතන ඇවිල්ලා අපි කෑම කාලා ඊට පස්සේ මේ සයිඩ් එකේ ෆොටෝ එක ගහන්න ෆොටෝ එක ගන්න. මෙතන දැන් හුලම් පාර කියන අද නම් ලොකු වඩ හුලඟක් නැහැ. නැත්තම් මෙතන සෑහෙන හුලම් පාරක් තියෙනවා. ඒක හන්තානේ සේර හුලන් ටික අර කඳුරින් එකතු වෙලා. මෙතන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේක ලස්සන අත්දැකීමක් ඉතින් ඇවිල්ලා බලමු. මෙතන ඉන්න පුළුවන් බෑනේ. මෙතන මුද. ඔයාලට උඩ දාන්න මෙතන හුලම් කපොල්ල. හරි එනේ ටික. ඔයාලට මේ කැප් එකෙන් බෑග් වලට දාලා බෑග් එකට ගලක් ගන්න හේතුව. හොඳ? හරි මේ අපි දැන් හුලං කපොල්ලේ දැන් උඩට එන්න පටන් ගත්තා. ඒක දැන් අපි හුලං කපොල්ලේදී කෑම කාලේ ඉවරලා උඩට එන්න පටන් ගන්නකොට අපි දැන් කැම්පස් එකට තමයි යන්නේ. ඒතකොට මේ වගේ තැන්වල සායකින් මේ ලොකු එජ් එකක් තියෙනවා. මේ පැත්තෙන් කලිසියක් මොනවත් එහෙම මොනවාද? එහෙම ලිස්සුවත් එහෙම කල්ලට එන්නේ. ඒක කට්ටිය අර එක ගොඩේ යන්නේ නැතුව සාමාන්‍ය ගානට ළමයා එක්කෙනා පිටස් එක්කෙනා යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද මේ පොඩි මේ අර පොඩි අමාරු ගතියක් තියෙනවා මේ හරියට. අමාරු කියන්නේ පොඩ්ඩක් හරි මෙහෙම වුණොත් විශ්සල යන සීන් එකක් තියෙනවා. එහෙනම් පරිස්සමෙන් හැමෝම එක්කෙනා පිටවස් එන්න බලන්න. ඒතර මේ ටික යන්න පුළුවන්. මේ පොඩේ